පුරනෝ අම්මෝ බැලුම් පුපුරන තරගේ සාපච්ඡාන්නේ කරන්නේ ඉතක තරහ වෙලා හිටියේ එල්ලි සමාව ගත්තා ඉන්න අපි යාළුවෝ නායි මට ඒ අතින්නවද මෙයාද टॉपिक अने मगे वीडियोस බලන නංගිලා වගේක් ඉන්නවා Hey guys, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට අපේ දහම් පාසලේ අවුරුදු උත්සවයේ දවස ගත කරේ කොහොමද කියලා අරන් එනවා. ඉතින් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් මුලින්ම කරේ අපි කිරි උතුරවන එක. ඔන්න ඉතින් බලන්නකෝ ඔය කලින් කිරි ඉතිරෙද්දී හැමෝගෙම තියෙන සතුට අප්පුඩිත් ගහනවා එක්ක. ඉතින් හැම පාරකම අපි කිරි උතුරවන්න අරගෙන තමයි අපේ හැම චාරිත්‍රාක්ම පටන් ගන්නෙ. ඔන්න ඊට පස්සේ නම් අපි ආහාර අනුභවයට තමයි ලෑස්ති වුණේ. මේ අවුරුදු උත්සවයේ තියෙන්නේ අප්‍රේල් 6 වෙනිදා. ඉතින් කොහොමත් අවුරුද්දක් ලැබුණාට පස්සේ අපි රතිඤ්ඤ දාන ඕනේ. අන්න ඒ වගේම තමයි ඉතින් අපේ දහම් පාසලෙත් ඒ විදිහටම රතිඤ්ඤ දැම්මා. ගයිස් රතිඤ්ඤ දානෝ රතිඤ්ඤ බ්ලොග් අම්මට සිරියන්නේ ගයි සර්බතේ පුපුරනෝ අම්මෝ කොයි වෙලාවද ඒක දැම්මේ එක සද්ද ඇඩි වෙනව විතරයි මට අනේ අපිට පිට කියලා ඉතින් කණේකට එන්නේ සද්ද යන්නේ කොහෙද ඒක පුපුරන්නේ සාරන් බොම්බ ගන්නවා ඊයා ඔන්න ඊට පස්සේ අපේ දහම් පාසලේ නැන්දලා ආච්චිලා රබන් ගැහුවා. ඉතින් අපේ දහම් පාසලේ අවුරුදු ක්‍රීඩා පටන් ගන්න කලින් දෙමාපිය වන්දනාව සිද්ධ කරනවා. ඔන්න දැන් නම් හිස තෙල් ගෑමේ චාරිත්‍රය තමයි තියෙන්නේ.
තමයි පොඩ්ඩයි එක්කෙනෙක් ගියාම පස්සේ යන්න ඕනේ. බැලුම් පුපුරන තරඟය ආරම්භ කරන්නයි යන්නේ. ඔව් එකේ ඉඳන් පහ වෙනකම් විතරයි මේ බැලුම් පුපුරන එක තියෙන්නේ. බැලුම් තරගෙට. මේ පැත්තට ගුවන් එන්නේ ඒගොල්ලෝ. ඔව් මෙතනින් මං හිතන්නේ හරි දැන් මම සිල්ලා කාලේ නෝනා කරනවා පුළුවන් මේ අපේ අයියේ ඉඳලා වීඩියෝ කරනවා ඉඳලා වීඩියෝ කරනවා මද වීඩියෝ කරනවා මම තාපොත් චාන්නේ කරා මම ගන්න මුල සිත් කරලා ඊයේ හොඳයි අනිත් පැත්ත බෑක් කැමරා එකට ගන්න බෑක් කැමරා එකට ගන්න දෙක තරහ වෙලා හිටියේ එල්ලි සමාව ගත්තා ඉතින් අපි යාළුවෝ වුණායි මම ඔන්න දැන් නම් 3-5 ශ්‍රේණි බැලුම් පිපිරීමේ තරගය තමයි තියෙන්නේ ළමයි ගොඩයි මේ මෙයක් ඉන්නවද මෙයා දැන් අලුතෙන් අපේ දහම් පාසලට ආව දැන් මාසයක් විතර වෙනවා හැබැයි Topiya hindinna yande. Topiya dunne. Topi dano topi ane topi nete ane aro. Oh me rahai. Mene me topi rahai. Are ewana mang itara kemathi da. Meyata tolu ogollo meya topiya kewanne geterilla. Kiyane wahnawada man danne ane. Meyana mokada kiyanna diyelu. Ane oya kiyanwa kiyepe kiyanne. Guys මෙතන මගේ වීඩියෝස් බලන නංගිලා වගේක් ඉන්නවා. අන්න අපිට ටොපියක් ada tamai yendige nangi ඔය ඉන්නේ මෙයා තමයි yendige nangi එයා අපිට ටොපි ගෙනල්ලා දෙනවා කිව්වා අපි දැන් බලන් ඉන්නවා එයා අපිට ටොපි ගෙනල්ලා දෙනකම් guys පටන් ගන්න යන්නේ Oke,
ඔන්න ඊට පස්සේ නම් අලියට හැතබීමේ තරගය තමයි තිබ්බේ. ඉතින් මෙතනින් එහාට නම් ගොඩක් ක්ලිප් වල සවුන්ඩ් එක අඩු කරලා තමයි තියෙන්නේ. මොකද කොපිරයිට් වැදෙන නිසා. ඉදා අපි අවුරුදු සින්දු තමයි දාලා තිබ්බේ. ඉතින් ඒක නිසා ගොඩක් ඒවල මම සවුන්ඩ් ක්ලිප් දාලා නැහැ. ඉතින් ඒ වුණාට කමක් නැහැ. බලන් ඉන්න මම ඒ වෙනුවට හොඳ සවුන්ඩ් ක්ලිප් ටිකක් දාන්නම්. ඔන්න ඒ ළඟට තිබ්බ කනා මුට්ටි නැත්තම් පාසනා මුට්ටි. ඔන්න අපේ ඉන්දත් යනවා ඉතින් වැඩ වගේ බලමුකෝ ඉතින් ගහවිද කියලා. ඔන්න දැන් නම් යන්නේ මම. මොට්ටියද තරකරුවෙක්ගෙන් අපි අහනවා වාසනාව මොන මොට්ටියද කියලා. ඔයා හිතන්නේ මොන මොට්ටියද වාසනාව? ගාවා ඔන්න ඊළඟට තිබ්බනම් බැලුන් ඩාන්ස්. ඉතින් බැලුන් ඩාන්ස් වල ගයිස් අපි අන්තිම තරඟකරුවන් දෙන්න වෙනකම්ම හිටියා. ඊට පස්සේ අපි අන්තිම වටෙන් කැපුණා. ඔන්න ඊට පස්සේ දෙමාපියන්ගේ සංගීත පුටු තරඟ තිබ්බා. ඔන්න දැන් නම් තියෙන්නේ විකට දුම් තරඟේ නැත්තම් විවිධ දුම් තරඟේ. අම්මා දාලා ඉන්න ගෙදර. අඬන්න තරම් ලොකු හිතුවක් නැයි අම්මා දාලා ගියේ. මදාම වැන්නේ මමත් එක්ක යනවලු. මොකද කරන්නේ? ඇයි හිතාවේ? එහෙනම් ඔය කොහොමද දාන්නේ? මට වාඩි කරලා කියන්න ප්‍රශ්නයක් නම ගම විස්තර ටික කියන්නේ මොකද? හරි හරි. පොංගොතෝනේ. හරි හරි. මගේ නම. ගෙදර. ගෙදර කොහෙද තියෙන්නේ? ගෙදර තියෙන්නේ ඉඩමක. ඉබම. ගෙදර ඉබම වල තියෙන වයස ටිකක් විතර වෙනවා. ඇඟිලි තුනක් පෙන්නනවා වයස ඇඟිලි තුනයි. අම්මව හොයාගන්න තමයි මෙහෙට ආවේ. අම්මව හොයාගන්නද මෙහෙට ආවේ? මමත් එක්ක ගිහිල්ලා. හරි අපි අම්මට ආරාධනා කරනවා ඉක්මනට එන්න. ළඟ යන්නදව නෙමෙයි. හරි අත්වල සන්නාදයක් ලබා දෙමු පරතරක. කාර්යය නම් සේනේ සතුනේ. අන්දර මොකක්ද? මේක නේතාලලා තිරි අපේ පිට 10 පස්සේ අවුල් උත්තරේ. මේකද? අප්පද කොළ ටයිම් එකක් ගන්නත් වෙලා. මං එන්නේ හිටියේ මේ වෙලාවට නෙමෙයි බල. කොහෙද ඉතින් අපේ අපායේ ලොක්කෝ සත් එක කරන්න බෑනේ.
උස්මකට ගන්නවා ගලවන්නේ හැටි. අපායෙන්ද? ඔව් මේ මම වතුර ගන්න බැරිද? මම තමයි අපායේ මහරජතුමා අපායේ යමරජතුමාගේ චිත්‍රගුප්ත. මොකද්ද? හිල් එක ගන්න. මේ තමයි මගේ ත්‍රිපවත. අද මාත්‍ය කියන ඕන කෙනෙක්ගේ මම කවු කියලා ඒක හදාගන්න විදියක් කියලා දෙනවා. ඉස්සරහා ඉන්නවා පස්සේ කොට බලන්න. මම මේ මහත්යෙක් කියන්නම්. මොකද්ද මහත්යෙක්ගේ නම? මහත්යෙක්ගේ නම මොකද්ද? එක්දාස් 999 පිටුවේ 4 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තික අනුව මහත්ය පොඩි කාලේ ඉංග්‍රීසි පීරියඩ් එකක් කරලා තියෙනවා. ඒ කරපු වර්තන නම් මහත්යට ඉතින් අපායේ අපි කටු ගහේ ඉඳලා උණු වටවලට එකක් දෙනවා. කායයට යන්නේ වටවලට එක දෙනවා. හැබැයි මහත්යට එක ක්‍රමයක් කියනවා වේලෙන්නේ. හැබැයි මේක මම මහත්යට විතර නෙමෙයි කියන්නේ. මේ ශාලාවේ ඉන්න හැමෝටම කියනවා. ඕගොල්ලෝ පින් දහම් කරගෙන අපේ දැන් එන්නේ නේද වෙන තැනකට ඵලයක් මොකද අත්තක් වැඩ කියනවා. ඒක නිසා වෙන තැනකට යන්න සූදානම් වෙලා ඕගොල්ලෝ වෙන තැන් වලට යන්න. අපේ දැන් නම් එන්න එපා. Puasa jangan lupa. Hello puasa. Ini ama bagian ada mana lagi yang puasa? Hari mungkin. Hari ada bisi, hari nggak bisi. ඔන්න දැන් නම් සංගීත පුදු තරඟේ තමයි තියෙන්නේ. ඉතින් මේක දිනන්නේ කවුද කියලා බලන්නකෝ අන්තිමටම. ඔය රතු පාට ගවම දඟින්නේ මම හොඳේ. දැන් නම් හැමෝම ආස කරන පැණි බබර තමයි තියෙන්නේ.
අයිනේ teachers and children Tamisha ka naman ako na magari. Oo, may lagi. Hari-hari. Ini tangannya melangguin agak sampai icon no. Aingnya nanggi. Ini nanggi lalu main hotel ni. Aingnya. Oh video kan anda bawa? Oh, pada. Oh bang video kan anda.
ඔන්න දැන් තමයි පැණි බබර ෆයිනල් තරගය ආවේ. ගයිස් තරගේ සූදානම්ක් කටහන ගණන් ගන්න එපා. dokter කොහොමද ඉතින් ජීවිතේ මම බ්ලොග් එකක් කරනවා මේ මෙයා vlog එකක් කරනවා Come on, Tamisha. ඉතින් ගයිස් මම සංගීත පුටු තරගෙනුයි විකටනුත් තරගෙනුයි එක වුණා. ඉතින් මගේ දැන් බ්ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. එහෙනම් බයි බයි.